අද අපි කතා කරන්නේ caregiver course එකක් කරලා හරි nursing course එකක් කරලා හරි මේ කරන හැමෝටම රට යන්න පුළුවන්ද කියන කාරණාව ගැන කතා කරන්න තමයි අද යන්නේ. මොකද අපි මේක කතා කරන්න හැදුවේ ගොඩක් අය අපෙන් ප්‍රශ්න අහලා තිනවා මම මෙහෙම caregiver course එකක් අහවල් තැන කරනවා මම මෙහෙම nursing course එකක් කරනවා මෙහෙම අවුරුදු දෙකක් කරනවා දෙකක එකක් කරනවා ඒ විදිහට අපෙන් ප්‍රශ්න අහලා තිනවා මට ඉතින් රට යන්න පුළුවන්ද මට අහවල් රටට යන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ රට යන එක ඒ කියන්නේ මේ රටේ කෝස් එකක් කරලා යම්කිසි පුහුණුවක් ලැබලා එහෙම වුණායින් පස්සේ විදේශගත වීම කියන එක ඇත්තම කිව්වොත් යන්න බැරි නෑ. යන්න පුළුවන්. හැබැයි ඒකට පිළිවෙලක් ක්‍රමවේදයක් දීර්ඝකාලීන වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක අවබෝධ කරගන්න ඕනේ. නැත්තම් ඔයා කෝස් එකක් කරපු පළියට ඒ කෝස් එකෙන් හරහා යම්කිසි මොකක් හරි පුහුණුවක් ගත්ත පළියට ඔයාට විදේශගත වෙන්න බෑ. මොකද වර්තමානයේ වින්න විට මේ caregiver හරි nursing හරි විශේෂයෙන් caregiver යනවනම් ඔයාට ගොඩාක් බාධක මේ වෙන විට විශේෂයෙන් යුරෝපා වගේ රටවල් වලින් ඕස්ට්‍රේලියා නිව්සීලන්ත වගේ රටවල් වලින් බාධක දාලා තියෙනවා. මොකද ඒ එන පිරිස අඩු කරන්න මොකද ඒ රටවල් වල තියෙන ප්‍රශ්න නිසා. ඉතින් ඒ වගේ ගැලවිලා ඉදිරියට යන්නේ කොහොමද? එහෙනම් ඔයා කරන්න ඕන දේවල් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. ඉතින් ඕනෑම දෙයක් කරනවා නම් ඒක කරන්නේ කොහොමද? ඒක පියවරින් පියවර කරන්නේ කොහොමද කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයත් නර්සින් හරි caregiver හරි කරලා මේ යන පාත්වේ එක නිවැරදිව, ඒ කියන්නේ මාර්ගෝපදේශනේ නිවැරදිව ලබලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ නර්සින් පැත්තෙන් caregiver පැත්තෙන් රට යනවා නම් අපේ අත්දැකීම් සහ දකින්න දේවල් අනුව මේක දෙආකාරයකට කරන්න පුළුවන්. ඉතින් ඔබට සුදුසු කෝකද කියලා බලලා ඔයාට පුළුවන් මේ තොරතුරු දැනගෙන තවත් තොරතුරු හොයලා ඒ ඔස්සේ ඔබේ අරමුණ කරා ඒ කියන්නේ විදේශගත වීම ආරම්භ කරගන්න. ඉතින් අපි බලමු මේ කොටස් දෙක මොනවද ඒවාගෙන් සුදුසු එක මොකක්ද කියලා කොහොමද තෝරගන්නේ කියලා. පළවෙනි එක තමයි සාමාන්‍යයෙන් ඔයාගේ වයස අවුරුදු 20ට වඩා වැඩි නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් A level කරලා ඒ වගේ කෙනෙක් නම් අපි කියමු මේක සාමාන්‍යයෙන් අවුරුදු 28 30 වගේ කෙනෙකුට උනත් මේ ක්‍රමයේ තමයි අපි නිර්දේශ කරන්නේ. මොකද්ද මේ ක්‍රමය? මේක තමයි මේ වයස කෙනෙක් නම් ඔයාගේ සිහිනය caregiver ඒ කියන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පැත්තෙන් ඉස්සරහට ගිහින් විදේශගත වීම නම් නර්සින් පැත්තෙන් ගිහිල්ලා විදේශගත වීම නම් ඔයාට හොඳම දේ තමයි ඔයා මේ වයසේ ඉන්න කෙනෙක් නම් ඔයාට A level result තියෙනවා නම් වර්තමානයේදී මොන උසස් පෙළ විෂය ධාරාවෙන් හැදෑරුවත් ඔයාට නර්සින් කෝස් එකක් අවම වශයෙන් අපි කියන්නේ මේ වයස් කාණ්ඩේ ඉන්නවා නම් 30ට වඩා අඩු කෙනෙක් නම් ඔයා වසර 3කවත් අඩුම නර්සින් කෝස් එකක් කරන්න. මේකෙත් වර්ග කීපයකට යොමු කරගන්න පුළුවන්. ඔයා A level වලට සයන්ස් කරපු කෙනෙක් නම් ඔයාට පුළුවන් කෙලින්ම ගවර්න්මන්ට් රජයේ හිදුවලකට ඇතුල් වෙලා රජයේ නර්ස් කෙනෙක් වෙලා කී අවුරුදු කීපයක් එක්ස්පීරියන්ස් අරගෙන ඊට පස්සේ විදේශගත වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය වර්තමානයේ වෙන විට ඊටාම පහසු ක්‍රමයක්. මොකද අපේ රටේ ගවර්න්මන්ට් එකේ නර්ස්ලට විශාල ඉල්ලුමක් තියෙනවා මේ පිටරට විශේෂයෙන් යුරෝපා සංගමේ රටවල් ඇමරිකාව ඕස්ට්‍රේලියා නිව්සීලන්ත වගේ රටවල් වලට ඉල්ලුමක් තියෙනවා. මොකද එයාලට යන්න ලේසි. එතකොට මේකෙම බලමු අපි අනිත් කාණ්ඩය. අනිත් කාණ්ඩය තමයි මේ වයස් පරතරයේ ඉන්නේ. ඒ කියන්නේ 30ට වඩා අඩු කෙනෙක් නම් ඔයාට උසස් පෙළ සාමාන්‍ය විෂය ධාරාවකින් තියෙන යම්කිසි ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් ඔයා හොඳයි ඒත් ආයෝජනයක් විදිහට අවුරුදු 3ක පුහුණුවක් ලබා ගන්න. කියන ඩිප්ලෝමාවක්. මේකයි ඔයාට පුළුවන් විශේෂයෙන් ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ රෝහල් තියෙන පෞද්ගලික රෝහල් මේ රෝහල් මගින් පවත්වනවා හෙද පාඨමාලා ඩිප්ලෝමා පාඨමාලා ඊට පස්සේ ඔවුන්ගේ ඩිග්‍රියත් කරගන්න පුළුවන් ඔවුන්ගෙන්ම වෙනත් විශ්වවිද්‍යාලයක් හරහා. ඉතින් ඒ වගේම පුළුවන් ඔවුන්ගේ රෝහලේම කියන්නේ රැකියාවත් ලබා ගන්න පුළුවන්. ඒ එක්ස්පීරියන්ස් අරගෙන ඔයාට විදේශගත වෙන්න පුළුවන්. හැබැයි මේකෙදි යම්කිසි මුදලක් ආයෝජනයක් මම මුලින් කිව්වා වගේ මේක ආයෝජනයක්. එතකොට ඔයා යම්කිසි ප්‍රමාණයක මුදලක් වෙන් කරන්න වෙනවා. ඉතින් මේකටත් යම්කිසි සාමාන්‍ය ලක්ෂ 10ක වගේ මුදලක්
ඒට සමහරට වෙනස් වෙන්න පුළුවන් රෝහලෙන් රෝහලට අනුව. ඉතින් ඔයාගේ මේ ගැන උනන්දු කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඒ වගේ රෝහල් වලට කතා කරලා විස්තර දැනගන්න. විශේෂයෙන් හොඳයි ආසිරි රෝහල් සමූහයේ රෝහලක් නම් ඒ වගේම නවලෝක රෝහල් සමූහයේ ඒ සෙන්ටර් එකක් এডুকেෂන් සෙන්ටර් එකකට කතා කරන්න පුළුවන්. ඒ වගේම තව හොඳයි ලංකා හොස්පිටල්, ඒ වගේම ඩර්ඩන් හොස්පිටල්, ඒ වගේම තවත් ප්‍රධාන පෙළේ රෝහල් තියෙනවා. අපි කලින් වීඩියෝ එකක් කරලා තිනවා පරණ වීඩියෝ එකක්. ඒකේ දැන් තොරතුරු අප්ඩේට් වෙලා තියෙන. ඉතින් ඒක චුට්ටක් ඔයාලා බැලුවොත් මේකේ ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ රෝහල් මොනවද කියලා දැනගන්න පුළුවන්. ඒකේ ලින්ක් එක